ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීම හා සබැඳි විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන උඳුවප් පුර 15වක පොහොය දිනය වැදගත් වනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ පූජනීය බෝධි මූලයේම අංකුරයක් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ අසිරිමත් සිදුවීම සිදු වුණේ උඳුවප් පුර 15වක පොහොය දිනයකයි. ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ දියණිය වූ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස විසින් මෙම උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවනු ලැබුවා. පූජනීය බෝධි අංකුරය දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහය ඇතිව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කරන ලද අතර ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ පරම පූජනීය වස්තුවක් බවට පත්වුණු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෝකයේ දැනට ජීවත් වන රෝපණය කළ දිනය නිශ්චිතවම දන්නා පැරණිතම වෘක්ෂය ලෙසින්ද ගෞරවයට පාත්‍ර වනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමත් සමගම සංඝමිත්තා තෙරණියගේ ප්‍රධානත්වයෙන් භික්ෂුණී ශාසනයද ලක්දිව ස්ථාපිත වුණා. අනුලා දේවිය ප්‍රමුඛ කොටගත් කාන්තාවන්ට පැවිදිවීමේ අවස්ථාව උදා කර දුන් මෙම සිදුවීම බුදුදහම දිවයිනේ සැබවින්ම මුල් බැස ගැනීමට තවත් අඩිතාලමක් වූ අතර සංඝමිත්තා තෙරණිය සමග පැමිණි පිරිස සතුව පැවති ශිල්පීය දැනුම ලක්දිවට දායාද වීම මෙරට සංස්කෘතික හා සමාජීය දියුණුවට මහෝපකාරී වුණා. ත්‍රිපාද වන්දනා සමය ආරම්භ වන්නේත් උඳුවප් පුර 15වක පොහොය දිනයෙන් වන අතර සමන් දෙවියන්ගේ පිළිමය හා සධාතුක කරඬුව සහිත පෙරහැර පුරාණ ශ්‍රීපාද විහාරස්ථානයේ සිට ශ්‍රීපාද මළුව වෙත වැඩම කරවීමද මෙම දිනේදී සිදුවන ප්‍රධාන ආගමික චාරිත්‍රයක් වනවා. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් උඳුවප් පුර 15වක පොහොය දිනය සමරනු ලබනවා.